එකේ සිට 40 තෙක් ඇති සියලුම සංඛ්‍යාවල එකතුව සොයන්න. අපට කරන්න තියෙන්නේ මුලින්ම තෙක් කියනවනේ. එතකොට 1යි 40යි දෙකම ගන්නවා. එතකොට 40 ලියනවා. 40 අපි ගුණ කරන්න ඕනේ ඊට පසු තියෙන සංඛ්‍යාවෙන්. ඒ කියන්නේ 41. අපි පැත්තකින් ලියමු. 40 ගුණ කිරීම 41. එකට එක් වරක් බිඳුව බිඳුවයි, එක් වරක් 4 4යි, 4 වරක් බිඳුව බිඳුවයි, 4 වරක් 4 16යි. බිඳුවයි 4යි 6යි 1යි. ආව පිළිතුර 1640. අපි මේ 1640 දෙකෙන් බෙදනවා. 1640 දෙකෙන් බෙදනවා. එකට නෑ 16ට දෙකේ ගොඩවල් 8ක් තියෙනවා. දෙවරක් 8 16යි බිඳුවයි මේ 4 ගේනවා. 4ට දෙකේව 2යි. දෙවරක් 2 4යි. 4න් 4ක් බිඳුවයි. මේ බිඳුව ගේනවා. බිඳුවට දෙකේව නෑ. දෙවරක් බිඳුව බිඳුවයි. එතකොට අපිට එනවා 820. එහෙනම් 1 සිට 40 තෙක් ඇති සියලුම සංඛ්‍යාවල එකතුව කීයද? 820යි. අපි බලමුද තවත් මේ වගේ පුංචි එකක් මේ ක්‍රමේ හරිද කියලා බලන්න. අපි කියමුකෝ 1 2 3 4. මෙන්න මේ සංඛ්‍යාවල 1 සිට 4 තෙක් ඇති සියලුම සංඛ්‍යාවල එකතුව කීයද කියලා හොයන්න කිව්වොත් මේ ක්‍රමේ දාලා බලමු. අපි ලියනවා 4 ඊට පස්සේ තියෙන්නේ 5 ගුණ කරනවා 4 වරක් 5 20යි. ඊට පස්සේ කරන්නේ අපි ඒක ආව උත්තරේ දෙකෙන් බෙදනවා. දෙකට දෙකේ ඒවා 1යි. දෙවරක් 1 2යි බිඳුවයි මේ බිඳුව ගේනවා. බිඳුවට දෙකේව නැහැ. දෙවරක් බිඳුව බිඳුවයි බිඳුවෙන් බිඳුව බිඳුව. එතකොට මෙතන 10යි. බලමු 10 එනවද කියලා. 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි. එහෙනම් මේ ක්‍රමේ හරි.